ආයුබෝවන් ඔයාලා හැමෝටම අද මම මාතෘකා 8ක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේ මම අද කතා කරන මාතෘකා 8 ඔයාලගෙන් කීප දෙනෙක්ටම හරි ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න කියලා මම ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් පළවෙනිටම තියෙන මාතෘකාව තමයි පිරිමි අයට ස්කින් කෙයාර් රූටින් එකක් අවශ්‍ය නැද්ද කියන එක. පිරිමි අයගේ ගැහැණු අයගේ සමවල් වල වෙනස්කම් තිබ්බට සමේ අවශ්‍යතා සම්පූර්ණයෙන්ම එකයි. ඉතින් අපි දෙගොල්ලටම සම ආරක්ෂිතව සම සෞඛ්‍ය සම්පන්නව ලස්සනව තියාගන්න නම් අපිට මුලින්ම ක්ලෙන්සර් එකක්, මොයිස්චරයිසර් එකක් වගේම සන් ප්‍රොටෙක්ෂන් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ වගේ සිම්පල් රූටින් එකක් පිරිමිත් ගැහැණුත් අපි දෙගොල්ලටම අවශ්‍ය වෙන තරමට අපේ හැම ලස්සනට තියාගන්න පුළුවන්. මම ජීවත් වෙන මේ යුරෝප් රටවල් වල නම් ගොඩාක් පිරිමි අය තමන්ගේ ස්කින් එක ගැන හිතනවා. ඒ වගේම යාලා යන තැන්වල සන් ප්‍රොටෙක්ෂන් එකක් පවා ගෙනියනවා. ඉතින් මමත් ඔයාලට ආදරෙන් කියනවා අනිවාර්යයෙන්ම මේ වගේ සිම්පල් රූටින් එකක් හරි පාවිච්චි කරන්න. එතකොට ඔයාලගේ හැම ලස්සනට තියාගන්න පුළුවන්. දෙවෙනි මාතෘකාව තමයි පිම්පල් එන්න හේතු මොනවද? ගොඩක් අය හිතන දෙයක් තමයි පිම්පල්ස් එන්නේ එයා අපිට සිදු වුණාම කියලා. ඒ වගේම නාන්නේ නැති වුණාම කියලා. මේක ගොඩක් අය හිතන වැරදි දෙයක්. ඉතින් එහෙම දෙයක් නෙමෙයි මෙතන තියෙන්නේ. පිම්පල් එන්න ප්‍රධානම හේතු තමයි හැමේ තෙල් වැඩිපුර නිපදවීම. එතකොට හෝමෝන් අන්බැලන්ස් වීම. හැමේ තියෙන සිදුරු තෙල් වලින් අවහිරවීම. හැමේ ආසාදන, ඇලර්ජි වගේ තත්ත්ව නිසා. ඉතින් ඔයා පළවෙනියටම පිම්පල් වලට ට්‍රීට්මන්ට් කරනවා නම් කරන්න ඕනේ හොඳ ඔයිල් කන්ට්‍රෝල් ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන එක. ඒ වගේම තමයි ඔයා ඔයිල් සහිත ආහාර ගන්න එක පොඩ්ඩක් නතර කරන්න. සීනි සහිත ආහාර කන එකත් අඩු කරන්න. එතකොට ඔයාලගේ පිම්පල්ස් නැති කරගන්න ගොඩාක් උදව් වෙන්න පුළුවන්. ඇලර්ජි තත්ත්ව. මේ වගේ ඇලර්ජි ඇති වෙන්න ගොඩාක් ලොකු ප්‍රධානම හේතුවක් තමයි එක විදිහේ ප්‍රොඩක්ට් අරගෙන ගන්න එක. ඉතින් තව කෙනෙක් කියන පළියට, තව කෙනෙක් පෙන්නන පළියට අරගෙන ඔයාලා ප්‍රොඩක්ට් ගෑවහම ඇලර්ජි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. සමහර ප්‍රොඩක්ට් සමහර අයට හොඳ වෙන්නත් සමහර අයට නරක වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලා ඕනම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න කලින් පැච් ටෙස්ට් එකක් කරලා පාවිච්චි කරන්න. එතකොට මේ ඇලර්ජි තත්ත්ව වලින් ඔයාලට බේරෙන්න පුළුවන්. හැම ග්ලෝ කරගන්නේ කොහොමද? හැම ග්ලෝ කරගන්න ප්‍රධානම දෙයක් තමයි අපි හොඳට නිදා ගන්න එක. අඩුම පැය 9ක්වත් ඔයා නිදා ගන්න එක වැදගත්. හැම ග්ලෝ කරගන්න නම්. ඒ වගේම තමයි හොඳ පෝෂදායී ආහාර වේල් සහ සන් ප්‍රොටෙක්ෂන් එකක්, හොඳ ස්කින් කෙයාර් රූටින් එකකුත් වැදගත් වෙනවා ඔයාලගේ ස්කින් එක ග්ලෝ කරගන්න. ඉතින් මම ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා වල දැකලා තියෙනවා වතුර බොනකොටත් හොඳට හැම ග්ලෝ වෙනවා කියලා. මෙහෙමයි වතුර බොන එක ගොඩාක් වැදගත් වගේම ගොඩාක් හොඳයි. අපිට දවසට අවශ්‍ය වතුර ප්‍රමාණයක් ගත්තාම හොඳටම ඇති. ඉතින් මේ වතුර බොන එකෙන්ම ඔයාලගේ හැම ග්ලෝ වෙන්නේ නැහැ. ඔයාලා වතුර බීලා විතරක් හැම ග්ලෝ වෙනකම් බලාගෙන ඉන්නවා නම් ඇත්තට මේක වෙන දෙයක් නෙමෙයි. වතුරත් බොන්න, නමුත් මම මේ කියපු දේවලුත් කරලා බලන්න. එතකොට හැම ග්ලෝ කරගන්න පුළුවන්. ගෙදර ඉද්දී සන්ක්‍රීන් ගන්න ඕනේ නැද්ද? ඇත්තටම ඒක ඔයාගේ පරිසරය මත අනුව වෙනස් වෙන දෙයක්. ඔයා ටිකක් දවසේ වැඩිපුර අවුව වැඩියෙන් ලැබෙන තැන්වල ඉන්නවා නම් UV රේඩියේෂන් එකෙන් ඔයාගේ හැමට වෙන බලපෑම ටිකක් වැඩි වෙන්න පුළුවන්. ඉතින් UVA සහ UVB කියලා කිරණවල් දෙකක් තියෙනවා. UVA කිරණ ගත්තොත් මේ කිරණ හැමේ ගැඹුරු ස්තර වලටම යනවා. හැම වයසට යනවා, wrinkles ඇති වෙනවා, pigmentation ඇති වෙනවා. ඒ වගේම හැමේ පිළිකා තත්ත්වත් එන්න පුළුවන් මේ UVA කිරණ නිසා. වලාකුළු, ජනේල්, වීදුරු හරහාත් මේ කිරණ යනවා. ඉතින් ඔයා දවසේ ගොඩක් වෙලාවට ජනේලයක් ගාව වැඩ කරන කෙනෙක් නම් සන් ප්‍රොටෙක්ෂන් එකක් භාවිතා කරන එක ගොඩාක් වැදගත්. UVB කිරණ ගත්තොත් අවුවට ගොඩක් කළු වෙන්නේ මෙන්න මේ කිරණ නිසා තමයි. සන්ස්ක්‍රීන් වල තියෙන ප්‍රධානම කාර්යභාරය තමයි මේ UVB කිරණෙන් හැම ආරක්ෂා කරන එක. තව මේ කිරණෙනුත් පිළිකා හැම ඇති වෙන්න පුළුවන්. ඔයාලට බලා ගන්න පුළුවන් සන්ස්ක්‍රීන් වල UVA සහ UVB කියලා සඳහන් කරලා තියෙනවා. පස්වෙනි මාතෘකාව තමයි හැම ආරක්ෂා කරගන්න සන්ස්ක්‍රීන් එකක් පමණක් ප්‍රමාණවත්ද කියන එක. උත්තරේ නෑ. සන්ස්ක්‍රීන් වලට අමතරව මෙන්න මේ දේවලුත් ඔයා කරන්න ඕනි.
විශේෂයෙන් ඔයාගේ හැම පැහැපත් කරගන්න, සුදු කරගන්න, ලස්සන කරගන්න ගොඩාක් වෙහෙසෙන කෙනෙක් නම්, ස්කින් කෙයාර් රූටින් එකක් කරන කෙනෙක් නම්, ඔයා මේ අවුවෙන් ආරක්ෂා වෙලා ඉන්න එක ගොඩාක් වැදගත් වෙනවා. මේ අවුවෙන් ආරක්ෂා වෙලා ඉන්න තරමට ඔයා ඒ පාවිච්චි කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් වලින් එන ප්‍රතිඵලය ඉක්මන් වෙන්න පුළුවන් වගේම හොඳ වෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම ඔයා මේ අවුවෙන් පරිස්සම් වෙලා ඉන්න. අනිවාර්යයෙන්ම අවුවේ යනකොට කුඩයක් පාවිච්චි කරන්න. UV ප්‍රොටෙක්ෂන් එකක් සහිත සන්ග්ලාස් එකක් පාවිච්චි කරන්න. අධික සැහැල්ලු ඇඳුම් අඳින්න. දවස් 10 සිට හවස 4 දක්වා අවුවේ ඉන්න එක අඩු කරන්න. එළියට යන්නේ විනාඩි 20කට කලින් සන්ස්ක්‍රීන් එක ගන්න. ඒ වගේම තමයි ඔයා ගොඩාක් වෙලා එළියේ ඉන්නවා නම් පැය 2කට සැරයක් අනිවාර්යයෙන්ම ආයෙමත් සන්ස්ක්‍රීන් එක ගන්න. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් අය හිතන දෙයක් තමයි එකපාරක් සන්ස්ක්‍රීන් එක ගෑවහම හැම ආරක්ෂිතයි කියන එක. නමුත් එහෙම නෙමෙයි. ඔයා එළිය ගොඩක් වෙලා ඉන්නවා නම් පැය 2කට සැරයක් අනිවාර්යයෙන්ම ගන්න. ස්කින් කෙයාර් ගෑව පමණින් අපිට රිසල්ට් හම්බෙනවද? මේක නම් ඇත්තටම ගොඩාක් අය හිතන් ඉන්න හරිම මෝඩ බලාපොරොත්තුව. එහෙම වෙන්නේ නැහැ ඇත්තටම. අපේ සමේ ස්වභාවික රිනිවල් ප්‍රොසෙස් එකටම දවස් 28ක් යනවා. ගොඩක්ම ඇක්නේ වලට පාවිච්චි කරන ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් වලින් අපිට හොඳ රිසල්ට් එකක් ලැබෙන්න සති 12ක් වගේ දීර්ඝ කාලයක් උනත් ගත වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඉක්මන් ප්‍රතිඵල බලාපොරොත්තුෙන් එක දේවල් ඔයාලා ගන්න යන්න එපා. ඒවා ගොඩක් හානිදායක වෙන්න පුළුවන්. කොහොම හරි ප්‍රොඩක්ට් එකකින් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙනවා නම් ඒක එක දිගටම ගන්න එක තමයි වැදගත් වෙන්නේ. සමහර විට මොයිස්චරයිසර් එකකින් නම් ඉක්මනින් ප්‍රතිඵලයක් හම්බෙන්න පුළුවන්. නමුත් අනිත් ප්‍රොඩක්ට් වලින් නම් එහෙම ඉක්මනින් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් ඔයාම පොඩ්ඩක් හිතලා බලන්න ඔයා කොච්චර කාලයක් ප්‍රොඩක්ට් එකක් යූස් කරලාද ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ කියලා. ඇස් යට කළු වීමට බලපාන හේතු සහ ප්‍රතිකර්ම. ඇත්තටම ඇස් යට කළු වෙන්න බලපාන හේතු ගොඩාක් තියෙනවා. ගොඩක් අය හිතන දෙයක් තමයි නිදි මරපුවාම විතරයි ඇස් යට කළු වෙන්නේ කියලා. නමුත් ඒක එක දෙයක් විතරයි ඇස් යට කළු වෙන්න තියෙන හේතුවක් විදිහට අපිට ගන්න පුළුවන් වෙන්නේ. සමහර අයට මේ තත්ත්වය ජානමය එන්න පුළුවන්. ඇලර්ජි වලින් එන්න පුළුවන්. වයසට යාමත් එක්ක රින්කල්ස් වලින් මේ තත්ත්වය එන්න පුළුවන්. හැමේ ඇතිවෙන පිග්මන්ටේෂන් තත්ත්වය නිසා අපේ ඇස් යට කළු වෙලා පේන්න පුළුවන්. ඉතින් නිින්ද ප්‍රමාණවත්ව ලබා ගැනීම වැදගත් වන අතර පිග්මන්ටේෂන් වලින් ඇස් යට කළු වීමට අපිට විවිධ වර්ගයේ සීරම් සහ ක්‍රීම්ස් පාවිච්චි කරන්න පුළුවන්. ඇස් යට රින්කල්ස් වලින් ඇති වෙලා තියෙන කළු පැහැයට නම් අපිට ෆිලර්ස් වලින් ප්‍රතිකාර ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ වගේ ප්‍රතිකාර අපිට ගොඩක් අත්දැකීම් සහිත ડોක්ටර් කෙනෙක් හරහා නිසියාකාරව කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. ඉතින් ඔයාලගේ ඇස් යට කළු වීම විවිධාකාර වෙන්න පුළුවන්. ඒ නිසා හොඳ අත්දැකීම් සහිත ડોක්ටර් කෙනෙක් හරහා ඔයාලගේ ඇස් යට කළු වීමේ හේතුව හොයාගෙන නිසි ප්‍රතිකර්ම ලබා ගැනීමෙන් ඔයාලගේ ඇස් යට කළු වීම ඉක්මනින්ම නතර කරගන්න පුළුවන් වෙයි. මේකප් එකක් දාන්න කලින් සන් ක්‍රීම් එකක් ගන්න ඕන කොයි වෙලාවටද? ඔයා මුලින්ම ස්කින් කෙයාර් කරන කෙනෙක් නම් ඒක කරගෙන ඉවර වෙලා මොයිස්චරයිසර් එක එහෙමත් ඇප්ලයි කරලා ඊට පස්සේ සන් ක්‍රීම් එක ගන්න. ඊට පස්සේ ඔයා ප්‍රයිම් එක ගා ගන්න. ප්‍රයිම් එකක් ගාගත්තට පස්සේ ඔයාලට පුළුවන් මේකප් එක දාගන්න. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේ වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස්, ඔයාලට තියෙන ප්‍රශ්න හැම දෙයක්ම කමෙන්ට්ස් වල දාන්න. මම අනිවාර්යයෙන්ම උත්තර දෙනවා මට පුළුවන් වෙලාවට. ඉතින් ඔයාලා හැමෝටම මම ගොඩාක් ආදරෙයි මාත් එක්ක ඉන්නවට. මම ආයෙමත් වීඩියෝ එකක් අරගෙන එන්න ළඟදිම. ඉතින් ඔයාලා එතකල් ගොඩාක් පරිස්සමින් ඉන්න. ඔයාලට ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. බයි.